හැමෝටම සුබම සුබ දවසක්. විශේෂයෙන් දැනුවත් කිරීමක් සඳහා අස්වැසුම නිවැරදි තොරතුරු විතරයි මයි channel එකෙන් ඔයාලා දැනුවත් කරන්නේ. මේ වෙන විට තොරතුරු අපිට ලැබිලා තියෙනවා සියලුම විස්තර අලුත් අවුරුද්දේ පළමු මාසේ මුදල් ගන්න පුළුවන් කවද්ද කියලා ගොඩක් අය බලන් ඉන්නවා. ඒ වගේම පළමු අදිරේ ආයෙත් මුදල් ලැබෙයිද කියලාත් බලන් ඉන්නවා. ඒ වගේම මුදල් සිස්ටම් එකට කවද්ද වැටෙන්නේ කියලා ඒ වගේම මුදල් කවද්ද ගන්න පුළුවන් කියලාත් ගොඩක් අය බලන් ඉන්නවා. මේ වෙන විට සිස්ටම් පද්ධතියේ මුදල් ඇතුළත් වෙලත් නැහැ. සියලුම විස්තර වලට තොරතුරු ලැබිලා තියෙනවා. වැඩි කතා නොකර අපි යම් වීඩියෝ එකට. පළමුව කියන්න ඕන අස්වැසුම ලබන පළමු අදිරේයට මේ අවුරුද්දේ මුදල් අහිමි වෙන්නේ නැහැ. කාටවත්ම 2026 ජනවාරි මාසයේ සිට නැවත හම්බ වෙනවා. මේ අවුරුදු කාලය දක්වා අන්ත දිළිඳු පවුල් සඳහා මාසිකව 17500 බැගින් 2027 ජූනි මාසයේ දක්වා දුප්පත් පවුල් සඳහා මාසිකව 10000 බැගින් 2027 ජූනි දක්වා අවදානයට ලක් වූ පවුල් වෙත මාසිකව 5000 බැගින් 2026 ජූනි මාසයේ දක්වා සඳහා ගෙවීම් කටයුතු කරනවා. ඒ වගේම පාසල් ළමුන්ට ලැබෙන 6000 දීමනාව මේ මාසේ හැමෝටම ලැබෙනවා. අස්වැසුමට අදාළ බැංකු ගිණුම් වෙත ලබා දෙනවා. ඒ වගේම ආබාධිත දීමනාව සහ වැඩිහිටි දීමනාව වකුගඩු දීමනාව ලැබුණු විදියටම හැමෝටම ලැබෙනවා. ඒ වගේම මේ මාසෙට අදාළ මුදල් අද 16 වෙනිදා අද සිස්ටම් එකට වැටලා නැහැ. මේ වෙන විටත් වැටලා නැහැ සිස්ටම් පද්ධතියට. පද්ධතියට අද දවසේ ඇතුළත් නොවුනොත් 17 සහ 18 යන දවස් දෙකේ ඇර ඉතුරු දවස් ටිකේ 19 වෙනිදා සිට 23 වෙනිදා දක්වා දවස් 5 ඇතුළත මුදල් සිස්ටම් එකට අප්ඩේට් වෙන්නේ. අප්ඩේට් වුණ ගමන් මම ඔයාලට දැනුවත් කරන්න අද දවසට බොහෝ දුරට සිස්ටම් පද්ධතිය වැටෙන්න පුළුවන්. එහෙම නැතුනොත් හෙටයි අනේදා සෙනසුරාදා ඉරිදා දවස් දෙක හින්දා වැටෙන්නේ නැහැ. ඊතුරු දවස් ටික ඇතුළත තමයි මුදල් වැටෙන්නේ. ඉදිරියේදී හැමෝම දැනුවත් කරන්න. මුදල් සිස්ටම් එකට වැටෙන ගමන් හැමෝම දැනුවත් කරන්න වීඩියෝ එකකින්. ඒ වගේ මුදල් ගන්න පුළුවන් කවද්ද හැම විස්තරයක්ම හැමෝටම සුබම සුබ දවසක් වේවා කියලා හැමෝටම